සොල්ල අපි අද යනවා මන්දාරම් නුවර. ඉතින් මන්දාරම් නුවරට එනවා නම් ඉතින් මන්දාරම් නුවරට යනවා නම් ඔයා එන්න ඕන මේ කඳු වලින් වට වෙච්ච ලස්සන පුංචි පදිය පැලැල්ල ටවුමට. ඉතින් නුවරින් වැඩි දුරක් නෑ පදිය පැලැල්ල ටවුමට. ඉතින් ඒ වගේම තමයි ඉතින් මන්දාරම් නුවර යන්න මම ඇවිත් ඉන්න මගේ කැම්පස් එකේ යාළුවොත් එක්ක. ඉතින් මේ පුංචි පදිය පැලැල්ල ටවුමේ තවත් ලස්සනම දෙයක් තියෙනවා. තමයි මේ පාලම. ඒක මාර ලස්සනයි. ගොඩක් පරණ පාලමක්. ඉතින් ඒ පාලම බලන ගමන් මන්දාරම් නුවර බලන්න යමු අපි මේ AI සින්දුවත් එක්ක. මන්දාරම් නුවරට යන්න කොහොමද කියලා AI මියුසික් එකක් තියෙනවා. ඉතින් මේ AI මියුසික් එකත් එක්ක අපි යමු මන්දාරම් නුවර බලන්න. يبتني بهنا سو يمتوك لحد يسوق روما توكياك نيبسول نسم كده تنورها على الدهي انا من دار نور عشان بيان مدير من حلو قدره انه نكلن وبعدي يدعل لنا قرده حري لسه متعلمك السوق حدث وطالمك عالم لدنا قله لكن بس كنك يا موقي من لا سنه دي اللجه من عرب ورتاول مشلا كوب حتى سرنج حيله حلو كلنو من ما تهلا كوب متعين حلا برو ليش ترى فتوى الا يا حاول لونجي اوكي برو ثانك يو तूने हिम्मत कमा के है बड़ी सी अज्ञावी में हारूना याना तो तपिंची पास ताकिनी तब याना ततमेंदा मिलसन बॉडिका जाला किरल में न मन मनोड़े बकना पल्ला या ममाकला मैं तनंदा कुल हरिया बॉडी आगी पार तगहेला जिद्दी गोला पारा कसु कर लाने अनि बाड़े बखों में रगला हाबुए याकी मुंह यन्ने लस्सा मदे अहला बाड़ी में तमेंने كينا ميكني تني حلا يا ابني يا موديكا دورك لك عند مدن بلا على السكيلا بمندي دورس الدمان على لا ده تيابي مدو اني اصلا ما جامي ما ايمو امدسي نهار لعب خلب السنة وكبي يقلي بتعدورنا بنا بنالي فوق رزد حلمي هالي So this is the wonderful waterfall called Kolapatana in Mandaram Nuwara. මෙතනට එන හැටි මම නැවත කිව්වා පදිය පැලටවමට ඇවිල්ලා ඊට පස්සේ මන්දාරම් නුවරටවමට එන්න ඕන. මන්දාරම් නුවරටවමින් තියෙන බෝගහක්. මේ බෝගහගෙන් දකුණට හැලා ටිකක් දුර යද්දී අපිට පොලි ඉස්කෝලයක් හම්බෙනවා. ඒ ඉස්කෝලේ පාරේ ගිහිල්ලා පොලිසිය හම්බෙනවා. පොලිසිය ගාවෙන් හැරිලා ටිකක් දුර අපිට යනකොට අපිට හම්බෙන තුම්මන් හන්දේ. මේ තුම්මන් හන්දේ දකුණට දාන තුම්මන් හන්දේ ගහලා දින කොළපතන ඇලට යන පාර. ඉතින් ටිකක් දුර යද්දී චූටි අඩි පාරක් හම්බෙනවා. මේ චූටි අඩි පාර යද්දී අපිට ලස්සන view එකක් බලා ගන්න හම්බෙනවා. ඉතින් ඊට පස්සේ අපි ඇවිල්ලා තියෙන්නේ දැන් ගොඩක් දුර ඇවිල්ලා තියෙන්නේ අර වංශ සංරක්ෂණයේ ඉඳන් අපි අතුර ආවා. ඔයාලට දැනගන්න වෙන්නේ එකක් නැහැ. ඒකත් නම් හැම දෙයක්ම පුදුර තරහවල. ඉතින් තවත් ටික දිනවලු මෙතනට වෙන්නේ නැහැ. පල්ල පන්සලත් තුනේ හැරට ගියනම් තව ටික දිනවලු. ඉතින් මේ චූටි අඩි පාරක් පාස් කරලා පස්සේ අපිට හම් වෙනවා චූටි 12 පාර. මේ 12 පාර පාස් කරලා පස්සේ නැවත අපිට හම් වෙනවා මේ අඩි පාර දිගේම තමයි යන්න ඕනේ. මේ අඩි පාර දිගේ ගියාට පස්සේ හම් වෙනවා මෙයාලගේ main entrance එකෙන් එයාලගේ rules අහලා එයාලගේ අවසර ඇතිව මෙතන ගියාට පස්සේ අපිට මේ බලා ගන්න හම් වෙනවා මෙයාලගේ ලස්සන මේ view එක. මේ මන්දාරම් නුවර කොළපතන ඇල්ලට යන view එක මාරම ලස්සනයි. ගමන් විඩාව පහසු කරන්න මෙයාලා බංකු දාලා තියෙනවා. මේ බංකු වල ඉඳගෙන මේ view එක තවත් ලස්සන experience කරන්න පුළුවන්. ඉතින් අපි යමු location එකට. මේක මාරම ලස්සන තැනක්.
ඉතින් ඔන්න අද දවසේ ගමන නිමා වෙනවා. කොළපත නැල්ලි ඉඳන් මාර ලස්සන වීඩියෝ ටිකක් ඔකට මම අද අරන් ආවා. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් ඉතින් කියන්නේ subscribe කරන්න, ඉතින් like කරන්න. අඩුපාඩුවක් තියෙනවා නම් අනිවාර්යෙන් යටින් comment කරන්න. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඉතින් ඔයාලට ජය වේවා. මම සංකාමිකයා.